මහ මැතිවරණයේදී ඡන්ද පොළට ගියපු ලක්ෂ 20කට එහා ප්‍රමාණයක් පුංචි ඡන්දේ දාන්න ගියේ නෑ. ඒකට හේතුව මොකද්ද? සතියේ මැද තිබ්බ නිසා වෙන්න පුළුවන් ඡන්දේ. පුංචි ඡන්දෙන් නිසා කිසි කිචියක් නැති නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම පවතින ආණ්ඩුවට රතු එලියක් පෙන්වන්න, පවතින ආණ්ඩුව ගැන තියෙන කලකිරීම පෙන්වන්න වෙන්නත් පුළුවන්. කොහොම හරි මහා මැතිවරණයේදී ශ්‍රම දානයක් කරලා දියවන්නාම සුද්ධ කරපු ඒ මාලිමාවේ ඡන්ද ගොඩෙන් ලක්ෂ 23ක ප්‍රමාණයක් මේ වෙද්දී විකල්ප හොයාගෙන ගිහින් තියෙන්නේ. ඒකට හේතුව මොකක් වෙන්න ඇද්ද? ඔබට මතකද ජනාධිපති අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පස්සේ කියනවා මන්ට තියෙන අභියෝගය තමයි මාව අවිශ්වාස කරපු මිනිසුන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමයි කියලා. ඒ අභියෝගය කෙසේ වෙතත් මාස 7ක් ගියපු තැන තමන්ව විශ්වාස කරපු ලක්ෂ 23ක ඡන්ද ප්‍රමාණය මේ වෙද්දී මාලිමාව අහිමි කරගෙන තියෙනවා. ඒකට හේතුව මොකද්ද? අනේ පුරවැසියෙක් විදියට මම අද ඒකට මම දකින හේතු ටිකක් කියන්නම්. ඔයාලට මේකට එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. මම දකින පළවෙනි හේතුව තමයි ආචාර්ය අශෝක සපුමල් රන්නල. ඔබට මතකද මේ ආණ්ඩුව පත් වෙන්න කලින් මහමැතිවරණදී මේ කට්ටිය නිරන්තරයෙන්ම කීවේ අපි ඇත්ත මිනිස්සුන්ට බලය දෙමු කියන කාරණාව. එතකොට අනේ මම නම් මෝඩ පහේ මිනිස්සයා. අනේ මට නම් කිසිම විදේශ සම්බන්ධතා එහෙම පිළිබඳ මට අධ්‍යයනයක් නැහැ. මට ඉංග්‍රීසිත් බෑ. එහෙම කියපු චාමර සම්පත්තත් බදුල්ල මිනිස්සු පාර්ලිමේන්තුවට එන්න අවකාශය වෙන් කරලා දුන්නා මෝඩ පහේ වුණත් ඒ මිනිස්සයා ඇත්ත කියන එකෙක් නේ කියලා. හැබැයි ඔයාලගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෛද්‍යවරු හිටියා, නීතිඥවරු හිටියා, ආචාර්යවරු හිටියා, මහාචාර්යවරු හිටියා, ගණකාධිකරවරු හිටියා. අන්න ඒ වගේ වෘත්තිකයෝ ගණනාවක් නියෝජනය කරමින් කලින් ආණ්ඩුවල වගේ වියත්මග වගේ දෙයක් නොවන තැනට මේ පාර සැබෑ බුද්ධිමතුන් ටිකක් පත් කරගමුය කියලා ඔයාලට ඡන්ද දුන්නා. ඒ අතර අශෝක සපුමල් රන්නල ගම්පහෙන් දින්නා. අශෝක කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති මිනිස්සු. ආචාර්ය කියන පට්ටම ඉස්සරහින් දැක්ක නිසා අශෝක සපුමල් රන්නලට පාර්ලිමේන්තුවෙන් එන්න අවකාශය වෙන් කරලා දුන්නා. හැබැයි අශෝක සපුමල් රන්නලට ආචාර්ය පට්ටමක් නැහැ කියලා ඔප්පු වෙන්න පටන් ගත්තා. හැබැයි එතකොට ජනතාව මෙහෙම කිව්වා. JVP එක විරුද්ධ පක්ෂයේ ඉද්දී අනුරුද්ධ පොල්ගම්පලට මොකද කරේ? කණෙන් ඇදලා එළියට දැම්මනේ විනය විරෝධී වැඩක් කරපු නිසා. අශෝක සපුමල්ටත් ඒකම කරයි. කෝ කරාද? කරේ නෑ. තාම අශෝක සපුමල් රන්වලට ආචාර්ය පට්ටමක් තියෙනවද නැද්ද කියන එකට හරි උත්තරයක් දෙන්න මාලිමාවේ කණ්ඩායමට හැකියාවක් තිබුණේ නෑ. ඒ අතරේ අශෝක සපුමල් රන්වල BBC එකට ගිහින් හෙන පම්පෝරි ගහනවා මේ ජනතාව අපිව තීරණය කරලා තියෙන්නේ ඔය වගේ ප්‍රශ්න අහන්න එපා කියලා. ඔය වගේ මෝඩ කතා, ගම්මහණිය බලලෝභී කතා, ඒ වගේ මහා උද්දච්ච කතා කියන්න පටන් ගන්නවා. එතකොට ඇත්ත මිනිස්සු කියන ස්ලෝගන් එක ඔයාලම නැත්ත කරලා පෙන්නලා දීලා තියෙනවා. අනේ මේ පළවෙනි හේතුව ඔයාලට මේවට එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. දෙවෙනි කාරණාව ඔයාලා වැඩබැරි ආණ්ඩුවක් කියන එක සමාජගත වීම. ඇයි එහෙම කියන්නේ? රටේ පළවෙනි මාස 4 ඇතුළත තිබුණු වෙඩි තැබීම් 42කින් පුද්ගල ජීවිතහානි 29ක් නැති වුණා. ඔයාලා ඒවා දැනටමත් පාතාලයේ ගිනුම් වලට බැර කරලායි තියෙන්නේ. හැබැයි ඒකත් එක්ක මහජන ආරක්ෂාව ප්‍රශ්න වෙන බව මහජන ආරක්ෂක කැමති පිළිගන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක්. ඔයාලා මේ ජාතික ආරක්ෂාවට ටියුෂන් දෙන්නම් බංකු අරගෙන ඉඳගන්න කියලා මැතිවරණ වේදිකාවේදී කියලා ඔයාලට තාමත් පාතාලයේ අයව බය කරගෙන තියාගන්න බැහැ නම් ඒක ප්‍රශ්නයක්. ඒක තේරුම් ගන්න නැතිවීමම ආණ්ඩුවක් විදියට ප්‍රශ්නයක්. පොලිස්පති අධිකරණයට බාර වෙනකන් අධිකරණය හමුවට පෙන්නන්න පොලිස්පතිව අල්ලගන්න පොලිසියට බැරි වුණා. මිරිස්කුඩු ප්‍රසන්නටත් ඒ සෙතේමයි. සෙව්වන්දිකෝ දැන් ඒ ගැන කතාවකුත් නැහැ. එතකොට ඒ විතරකුත් නෙමෙයි. කොස්ගොඩ පොලිසිය ඇතුලේ තරුණෙක් මැරුණා. වැලිකඩ පොලිසිය ඇතුලේ තරුණෙක් මැරුණා. ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. අර එදා වගේම මේ ගෝඨාභය හොඳයි. හැබැයි ගෝඨාභයට වැඩ කරන්න සෙට් එකක් නැහැ. මහින්ද හොඳයි. හැබැයි මහින්ද ළඟ ඉන්න සෙට් එක හරි නැහැ. ඒ වගේම අනුර හොඳයි. හැබැයි අනුරට උදව් කරන්න රාජ්‍ය නිලධාරීන් නැහැ. පාර රාජ්‍යයක්. ඒ කියන්නේ රාජ්‍යයි ජනතාවයි අතර තවත් ලේයර් එකක් ඉන්නවා රාජ්‍ය වටන්න. අන්න එහෙම ලේයර් එකක් නිසා ආණ්ඩුවට වැඩ කරගෙන යන්න බෑ කියන දේ සමාජගත වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ජනතාවම තව ඉදිරි පිම්මක් පැනලා කියනවා එහෙම පාර රාජ්‍යවත් පරාජයට පත් කරන්න බැරි විධායකයක් ව්‍යවස්ථාදායකයක් නම් තියෙන්නේ. අපි ඒ කට්ටියට තව අවස්ථාවක් දෙන්න ඕනද? ඔන්න ජනතාව ප්‍රශ්න කරපු දේ. අන්න ඒකත් එතකොට හේතුවක් වෙන්න පුළුවන් වැඩබැරි ආණ්ඩුවක් කියන දේ, අත්දැකීමක් නැති ආණ්ඩුවක් කියන දේ සමාජගත වීමට හේතුවක් වෙන්න ඇති. අනේ මේකට ඔයාලා එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම දකින්න තුන්වෙනි හේතුව තමයි ඔයාලා විරුද්ධ පක්ෂයේ භූමිකාව තමයි තාමත් ක්‍රියාත්මක කරන්නේ. ලිස්ට් නම් පොඩි ගණන් ඔයාලා කියනවා.
නම් ලිස්ට් අයියෝ රට ඇතුලේ හාල් මාෆියාවක් වුණ ගමන් ඒ ගැන සමාජ කතිකාවතක් එද්දී රට ඇතුලේ විදුලි අර්බුදයක් වෙලා ඒ ගැන සමාජ කතිකාවතක් එද්දී ඒව වහන්න ඔයාලා ලිස්ට් ඉදිරිපත් කරනවා කියන දේ සමාජගත වෙන්න පටන් ගත්තා. අයියෝ ලිස්ට් ඉදිරිපත් කරන එක ඔයාලා විපක්ෂයේ ඉද්දලත් කරානේ. ආණ්ඩු පක්ෂය ආවට පස්සේ අපි බලාපොරොත්තුනේ ආණ්ඩු බලය ලබා දීලා අපි බලාපොරොත්තුනේ ඔය ලිස්ට් අහන්න නෙමෙයි මහත්තයෝ. ඒවට ක්‍රියාමාර්ග ගනී කියලා. ක්‍රියාමාර්ග ගන්න ඇති. හැබැයි ඒව ජනතාවට sannivedanaya වුණේ නැහැ. එතකොට ජනතාව ප්‍රශ්න කරලා ඔයාලා තාමත් විරුද්ධ පක්ෂයෙන් ඉන්නේ. හයියෝ විරුද්ධ පක්ෂයේ ඉඳලා කෝ ඔයාලා තාම ආණ්ඩු පක්ෂයේ ඉන්නේ කෝ එකේ බර ගන්නෙ නැත්තේ ඇයි කියන දේ ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. සරලම කතාව. මහින්ද රාජපක්ෂව ගෙදරින් එලවනවා කියලා කියපු ඔයාලා පැය 24න් මේක කරන්නම් එක පෑන්නිරෙන් මේක කරන්නම් මහින්දගේ ගෙදර වර්ගඩි මෙච්චරයි කියන්න පුළුවන් එච්ච ඔයාලා ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. අයියෝ ව්‍යවස්ථාදායක බලෙත් දීලා විධායක බලෙත් දීලා කෝ ඔයාලා වැඩ පින්නනවද වැඩ පින්නන්නේ නැහැ. ඔයාලා තාමත් විරුද්ධ පක්ෂයේම තමයි කියන දේ ජනතාවට ඒත්තු ගැන්වෙන්න පටන් ගත්තා. අනේ මේකට ඔයාලට එකඟ වෙන්නත් පුළුවන් එකඟ නොවෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම දකින ඊළඟ හේතුව තමයි ගමට පත් කරපු මාලිමා නියෝජිතයෝ කවුද කියලා ගොඩක් ගම්වල අය දන්නේ නැහැ. ඒ කියන්නේ ගමේ ජනතාව කියව ගන්න පුළුවන් අපේක්ෂකයෝ ටිකක් මාලිමාවෙන් ඇතැම් තැන්වල පත් උනේ නැහැ. සරලම කතාව 2018 පළාත් පාලන මැතිවරණයේදී මහින්දගේ මූණ ගහලා පොල් කොම්බ පවා පළාත් පාලන මැතිවරණයේ දින්නනේ. හැබැයි ඒක 2025 දී වෙනස් වුණා. ජනතාව ප්‍රශ්න කරා. හරි ආණ්ඩු බලය අපි දෙමු NPP එකට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගමේ මිනිස්සුන්ගේ ගමේ වැඩ ටික කරන්න කෝ අපි දන්නේ නැහැ නේ අපේක්ෂකයෝ. අපි දන්නේ නැහැ නේ කට්ටිය ඉන්නේ නැහැ නේ අපේ මේ සාමූහික වැඩවලදී නැහැ නේ කියන දේ ගොඩක් තැන්වලදී ප්‍රශ්න කරා. ඒක ප්‍රායෝගිකව අපි අත්දැකලා තියෙනවා. එතකොට අර බරක් තියෙන මිනිස්සු ටිකක් ගම් ඇතුලේ නැතිවීම නැත්තම් තෝරගත්ත මිනිස්සු ගමේ මිනිස්සුත් එක්ක බරට ගමේ මිනිස්සුත් එක්ක එක මීටර ගනුදෙනු නොකිරීමත් මේකට එක හේතුවක් වෙන්න පුළුවන්. මම ඇස් දෙකටම දැකලා තියෙනවා. මම සාක්ෂි අපේ සමහර ගම්වල හිටපු නියෝජිතයෝ සමහර ගම්වල හිටපු නියෝජිතයෝන්ගේ තියෙන එකම වැඩේ තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පෝස්ට් එක ෂෙයා කරගෙන එක. එතනින් එහාට ගමේ වැඩවලදී මේ මිනිස්සුන්ගේ තියෙන සක්‍රියත්වය බොහෝ තැන්වලදී නැහැ. එතකොට ජනතාව මොනවා වුණත් ඒක ගමේ මිනිස්සයානි මොනවා වුණත් ගමේ මල ගෙදරට මගුල් ගෙදරට දාන ගෙදරට එනවනේ මිනිස්සයා. මේ ගමේ ආණ්ඩුව පත් කරන එකක් නේ. මේ අපේ එකෙක් අපි පත් කරමු පක්ෂපාත බලන්නේ නැතුව කියන දේ තීරණය කළා. අන්න ඒකයි දැන් පොදු ජන පෙරමුණ හිතනවා නම් ඒ කට්ටියගේ මේ නාමල් කෙරෙහි ආකර්ෂණය වැඩි වුණා කියලා. කට්ටිය හිතනවා නම් සජබ කෙරෙහි ආකර්ෂණය වැඩි වුණා කියලා. ඒකත් ඇත්තටම එහෙම නොවේයි කියලත් ඒ කට්ටියට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලටත් තේරුම් ගන්න පුළුවන්. මාලිමාවේ ආණ්ඩුවේ නියෝජිතයෝ ගම්වල හිටපු නියෝජිතයෝ තවදුරටත් වැඩ කරේ නැහැ කියලත් ඒත්තු ගන්නන්න පුළුවන්. ඒත්තු ගැන්වෙනවා. ඔයාලට ඒක පිළිගන්නත් පුළුවන් පිළිනොගෙන ඉන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම දකින්න තව හේතුවක් තමයි හොඳ sannivedakayෝ ටිකක් මේ මාලිමාවේ ආණ්ඩුවේ නැහැ. හේවගේ කට ඇරියොත් හැවගේ. අන්න එහෙම තමයි ජනගත වෙලා තියෙන්නේ. කොට්ටහච්චි අප්පෝ විනාසයි. ඒ වගේම තමයි මේ නියෝජ්‍යමති නාමල් කරුණාරත්න ලාල්කාන්ත ඇමතිතුමා යම් කිසි දෙයක් කියද්දී ඒකේ ඇත්තටම කිව්වේ මේකයි ඒකෙන් එතුමා අදහස් කළේ මේකයි කියලා කියන්න තව ප්‍රෙස් කන්ෆරන්ස් දෙක තුනක්වත් තියන්න ඕනේ. මේ සරලම කතාව අර මේ දැරියක් සියදි විනාසා ගත්තනේ අපයෝජන සිදුවීමක් නිසා. එතකොට පෝල් රාජ් මේ ඇමතිතුමිය මොකද්ද කිව්වේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මට පෙත්සමක් කිය අම්මයි තාත්තයි වෙන්නේ නෑනේ. ජනතාවට කලකිරීමයි ඇති වෙන්නේ. ජනතාව ප්‍රශ්න කරා ජනතාවාදී ආණ්ඩුවක් කියලා ආවේ. හැබැයි ජනතාව වෙනුවෙන් මේ කට්ටිය පෙනී ඉන්නේ නැහැ කියන දේ දැනෙන්න පටන් ගත්තා. ජනතාවට කතා කරන තැන්වලදී ජනතාවට sannivedanaya වෙන්න ඕන තැන්වලදී හරියට sannivedanaya කරන්න ඔයාලගේ හරි කණ්ඩායමක් නැතිවීම හරියට ජනතාවගේ ප්‍රශ්න ටික දන හිසෙන් උඩට ගන්න බව පෙන්නන කණ්ඩායමක් නැතිවීම ඔයාලට ප්‍රශ්නයක්. එහෙම වුණාම තමයි හැම ප්‍රශ්නයක්ම විසර ගෙඩියක් වගේ පැතිරුණාට පස්සේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට රාජ්‍ය නාලිකාවලට ඇවිල්ලා හෝ මාධ්‍ය ආයතනවලට ඇවිල්ලා ඒවට උත්තර වඳින්න සිද්ධ වෙන්නේ. ඒවත් තව කෙටි කාලයයි මහත්තයෝ. ඒක නිසා ජනාධිපතිතුමාගේ බර තියාගන්න මාලිමාවේට සහයෝගය පළ කරන අයට ඕනේම නම් හොඳ sannivedakayෝ ටිකක් ඔය කණ්ඩායම තුල හදාගන්න සිද්ධ වෙනවාමයි. ඒ වගේම තමයි මහාන් තත්ත්වකමින් උද්දච්චකම නැතුව විරුද්ධ පක්ෂයේ කියන සාධාරණ ප්‍රශ්නවලට විරුද්ධ පක්ෂයේ තියෙන සාධාරණ ප්‍රශ්නවලට ඔයාලගේ බලය පෙන්නලා උත්තර දෙනවට වඩා සාධනීය උත්තර දීමක් සිදු විය යුතුමයි. කොහොමින් කොහොම හරි මේකයි තත්ත්වය. අන්තිමේදී කිරලා මෙනලා ගද්දී මේ රටේ ආණ්ඩු පත් කරෙත් මේ රටේ ආණ්ඩු අයින් කරෙත් ජනතාව. ජනතාව කැපුවත් කොළ කැපුවත් නිල් කියන තැන නැහැ.
එතකොට ජනතාව මේ පාර ආණ්ඩු පත් කරන්න ලොකු වෙහෙස මහන්සියක් ගත්තා. පවතින ක්‍රමවේදයේ එපා කියලා විකල්පයක් විදියට නෙමෙයි විසඳුමක් විදියටයි ඔයාලයි පත් කරේ. ඔයාලව පත් කරේ. අරගලවලට මිනිස්සු සහභාගී වෙලා අරගල වලින් මිනිස්සු පීඩාවට ලක් වෙලා පැවති ආණ්ඩු වලින් හොඳටම බැට කාලා ඒක ඡන්දයක් බවට පත් වෙච්ච අවස්ථාවේදී ඔබව විශ්වාස කරා. එතකොට දැන් ජනතාවට ඒ දේ නැවත රිවර්ස් කරන්න බැරි කමකුත් නැහැ. දැන් ජනතාව තීරණ ගන්නේ පක්ෂ පාට බලලා නෙවෙයි. දත්තත් එක්ක ඇත්තත් එක්ක. එතකොට මේ ජෙනරේෂන් එකේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හා මේ ජෙනරේෂන් එකේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව මොකක්ද කියන දේ කියව ගන්න. එහෙම නැතුනොත් මේ ලංකාවට අත්ුනේ ලංකාවටත් පිලිපීනේම අනාගතයක් පිලිපීනේම දේශපාලනයක් අත් වෙන්නේ නැති වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඉතින් මේක මාලිමාවට සහයෝගය පාලන කරන කට්ටිය පිළිගන්නත් පුළුවන් පිළිනොගන්නත් පුළුවන්. මේ මගේ අදහස. ඔයාලගේ අදහස තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරලා යන්න. එහෙනම් ජය වේවා.